හැමෝම හොයන ඉවෙන්ට් පෝස්ට් ෆොටෝෂොප් වලින් ඩිසයින් කරමු. ඔයාලට මුලින්ම කරන්න පුළුවන් වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එක පාවිච්චි කරලා මම මේ වැඩේට පාවිච්චි කරන ඇසස් පැක් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් එහෙම කරොත් එහෙම ඔයාලට මේ ගොඩක් ලේසියි මේ වැඩේ. ඉතින් ඔයාලට පුළුවන් ඒ ලින්ක් එකට ක්ලික් කරාට පස්සේ මේ වගේ මීඩියා ෆයිල් වෙබ්සයිට් එකට තමයි එන්නේ. ඔයාලට පුළුවන් මේ ඩවුන්ලෝඩ් බටන් එකට ක්ලික් කරලා ඉතමත් ලේසියෙන් මේ zip ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න. හරි. ඉතින් ඔයාලා ඩවුන්ලෝඩ් කරගත්ත ෆයිල් එක මෙන්න මේ වගේ තමයි පෙන්නන්නේ. ඔයාලට සරලවම ඔයාලට ඕනෑම එක්ස්ට්‍රැක්ට් සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරලා මේක එක්ස්ට්‍රැක්ට් කරගැනීමේ හැකියාව තියෙනවා. හරි එක්ස්ට්‍රැක්ට් කරගත්තට පස්සේ මේ වගේ ෆෝල්ඩර් එකක් හැදෙයි. ඔයාලට තියෙන්නේ මේක ඕපන් කරගන්න එක. හරි මේ තියෙන්නේ මම මේ වැඩේට අද යූස් කරන ඇසස් ටික. ඒ වගේම මම මේ වැඩේට යූස් කරන ෆොන්ට් එකේ ලින්ක් එකත් මම ඔයාලට පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාලා තියන්නම්. ඔයාලට පුළුවන් මේ ෆොන්ට් එකත් මේ වීඩියෝ එක හරහා ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න. එහෙම වුණොත් එහෙම ඔයාලට මේ ඩිසයින් එක ඉතාමත් හොඳට ක්‍රියේට් කරගන්න හැකියාව ලැබෙනවා. හරි ඉතින් අපි දැන් ඇසස් පැක් එකක් ඩවුන්ලෝඩ් කරගත්ත එකේ අපි දැන් වැඩේ පටන් ගමු. හරි ඉතින් ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ Photoshop ඕපන් කරගන්න එක. ඉතින් මෙතෙන්දී මම යූස් කරන්නේ Photoshop 2020 කියන ගොඩක් ස්ටේබල් version එක. ඔයාලට පුළුවන් කැමති version එකක් මේ සඳහා යූස් කරන්න. ඔයාලා පරණ Photoshop එකක් යූස් කරත් අලුත් Photoshop version එකක් යූස් කරත් කිසිදු ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. අපි මේ කතා කරන දේවල් ඔයාලට කිසිම අඩුපාඩුවක් නැතුව අලුත් උනත් පරණ උනත් මේ දෙකේදීම වෙන් කරලා හඳුනගෙන කරගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් හරි Photoshop ඕපන් කරගත්තට පස්සේ ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට බලන්න සරලවම create new කියන බටන් එකට ක්ලික් කරලා මේ වගේ අලුත් new document එකක් ඕපන් කරගන්න. ඉතින් මම මේකට මුලින්ම name එක දෙන්නම්. මම මෙතන දෙනවා goal on fire event design කියලා. හරි. ඊට පස්සේ මම මෙතෙන්දී width එක විදිහට 2500ක් දෙනවා pixel. ඒ වගේම height එක 3000ක් තියාගන්නවා. අනිවාර්යෙන් ඔයාලා මෙතන preset එක pixel දාලා තියාගන්න. ඊට පස්සේ මම මෙතනින් create කරනවා. ඉතින් මෙතෙන්දී මම මේ post එක design කරන්නේ social media වලට හින්දා තමයි මම එච්චර ලොකු pixel ගණනක් මේකට පාවිච්චි කරන්න හොඳ resolution එකක් ගන්න ඕනේ හින්දා ඔයාලා මේ වැඩේ නැත්තම් මොකක් හරි print කරන්න handbill වගේ දෙයකට පාවිච්චි කරනවා නම් එච්චර ගොඩක් ලොකු resolution එකක් අවශ්‍ය එකක් නැහැ. හරි ඉතින් දැන් අපි මුලින්ම අපේ background එක create කරගමු. ඉතින් මෙතෙන්දී මම කලින් manipulate කරපු background එකක් තමයි අරන් තියෙන්නේ. ඔයාලට පුළුවන් මේකම use කරන්න. මම මුලින්ම background කියන එක මෙතනින් drag and drop කරගන්නවා. හරි. මෙන්න මේ විදිහට තමයි අපේ background එක තියෙන්නේ. මේක කලින් manipulate කරලා තියාගත්ත හින්දා ගොඩක් ලොකු improvement එකක් අපේ design එක ලැබෙනවා සහ අපේ කාලය ගොඩක් ඉතුරු වෙනවා. ඊට පස්සේ මම කරන්නේ මෙතෙන්ට මගේ ආටිස්ලා ටික ඇඩ් කරගන්න එක. එහෙම කරොත් එහෙම අපිට යාලව පොසිෂන් කරගත්තට පස්සේ අපේ ඩිසයින් එකේ ඉතුරු දේවල් ටික ගානට කරගෙන යන්න අපිට ගොඩක් පහසු වෙනවා. ඒකින්ද මම මෙතෙන්දී අපේ ආටිස්ට් කියන ෆෝල්ඩර් එකට ඇතුළට ගිහිල්ලා මේ විදිහට මගේ ආටිස්ලා ඔක්කොම ටික drag and drop කරගන්නවා. ඉතින් ඔයාලටත් පුළුවන් මම මේ කරන විදිහටම කරන්න. මම මුලින්ම මේ කටේට පොඩි layer mask එකක් දාගෙන මෙයාලගේ මේ ඔයාලව පොඩක් erase කරලා ගානට polish කරලා ගන්න ඕනේ හින්දා මම මෙතන එක්කෙනාව හයිඩ් කරගෙන වැඩේ කරන්න. මම මුලින්ම මෙතනින් වස්තිලා විතරක් තියාගෙන අනිත් කට්ටියව හයිඩ් කරගන්න. ඊට පස්සේ මම කරන්නේ වස්තිට layer mask එකක් දාගෙන මගේ brush tool එක අරගෙන මෙයාලව brush කරගන්න එක. brush කරගන්නවා කියවට අපි මෙතෙන්දි කරන්නේ erase කරගන්න එක. ඒ වුණාට අපි නිකම්ම erase tool එක පාවිච්චි කරලා erase කරොත් එහෙම අපෙන් වෙන වැරදි හදාගන්න අපිට අනිවාර්යයෙන්ම control z එක පාවිච්චි කරන්න වෙනවා. එහෙම කරොත් එහෙම අපිට ගොඩක් අමාරුයි මේ වැඩේ කරගෙන යන්න. නමුත් layer mask එකේදී ගොඩක් පහසුවෙන් මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා මෙහෙම brush කරද්දී brush වෙන්නේ නැත්නම් ඔයාලට පුළුවන් keyboard එකේ x අකුර press කරලා මෙතන colors දෙක මාරු කරගන්න. ඊට පස්සේ ඔයාලටත් මේ වගේ brush වෙයි. ඉතින් මගේ hardness එක ගොඩක් වැඩි brush එකේ මම මේක 0 දා ගන්නවා. හරි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ගොඩක් ස්මූත් විදිහට අපේ brush එක වැඩ කරනවා. ඉතින් පොඩ්ඩක් roughly erase එකක් දාගත්තාම හරි ගොඩක් sharp විදිහට erase කරගන්න එපා. හරි. ඊට පස්සේ මම මේ අමේලියා මෙතනින් ආයිත් show කරගෙන එයාව පොඩ්ඩක් transform කරගන්නවා මට ගැලපෙන විදිහට. Got a monster inside of me. You better watch out if your enemy's a road ahead of full prophecy to be the greatest beast the world has ever seen. I feed him every day like the bones clean.
හරි හරි ඉතින් ඔය වගේ තැනකින් තියාගත්තට පස්සේ මම එයාටත් ලේ මාක්ස් එකක් දාගෙන මෙතන යටින් පොඩ්ඩක් ඉරේස් එකක් දාගන්නවා හරි ඊට පස්සේ මම කරන්නේ මගේ මේ එක එක ආටිස්ට්ලා ටිකව මේ විදිහට මගේ ඉවෙන්ට් එකට ඇඩ් කරගෙන පෝස්ට් එකට ඇඩ් කරගෙන එයාලා පොඩ්ඩක් ඉරේස් කරලා පොලිෂ් එකක් දාගන්න එක ඔයාලට මේ වැඩේ ඉතාමත් ඉක්මනට කරන්න පුළුවන් වෙයි All the hate and he goes me and he gets caught real big, pissed off quick. And if you cross him, you might drop dead. Metaphorically, of course, settling the score, never getting bored. Lots of blood and gore, always wanting more freedom from the source. They don't really understand until they feel it for the body. And if you start shit. හරි ඉතින් මම මේ හැමෝටම මේ විදිහට පොඩි ෆිනිෂින් ලුක් එකක් දී ගත්තා ඊට පස්සේ මට කරන්න තියෙන්නේ මේ ඔක්කොම මර්ජ් කරගෙන පොඩි ඉම්ප්‍රූව්මන්ට් එකක් මේගොල්ලන්ට දාගන්න එක මොකද මේ ඉමේජස් මං තැන් වලින් අපි තැන් වලින් ගත්තේ හින්දා මේ එකිනෙකට එකක් ෆේසස් වෙනස් ලයිටින් එහෙම ගොඩක්ම වෙනස් ඒක හින්දා අපි මේක මේ ඉවෙන්ට් පෝස්ට් එකට ගැලපෙන විදිහට ටිකක් චේන්ජ් කරගන්න ඕන ඒක හින්දා අපිට පුළුවන් ෆොටෝෂොප් වල කැමරා රෝ ෆිල්ටර් එක මේකට පාවිච්චි කරන්න ඒක තමයි තියෙන ලේසියම ක්‍රමය ඉතින් අපිට පුළුවන් කන්ට්‍රෝල් එකයි shift එකයි ඒකයි ප්‍රෙස් කරලා අපේ කැමරා රෝ ෆිල්ටර් එකට යන්න හරි ඉතින් ඔයාලට කැමරා රෝ ෆිල්ටර් එක මෙන්න මේ වගේ තමයි ඕපන් වෙන්නේ ඉතින් ඔයාලට මේ වගේ ඔයාලගේ පැත්තෙන් මේ විදිහට අපි එඩිට් කරගන්න යන ෆොටෝ එකක් ඩිස්ප්ලේ වෙයි හරි ඉතින් අපිට මේ වගේ පැනල් එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ අපි මුලින්ම බේසික් වල වෙනස් කරගමු දේවල් ටික ඔයාලට තියෙන්නේ ඔයාලගේ ඩිසයින් එකට ගැලපෙන විදිහට බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක අපේ ඉමේජ් ටික යන විදිහට පොඩි කස්ටමයිස් ලුක් එකක් දෙන එක If you start shit, you be heartless in the darkness. Torn apart quick, you left scars ripped. You be chewed up and discarded. And this world ain't right, won't accept it. Negative energy. හරි ඉතින් මම මේ විදිහට මගේ එඩිට් එක දාගත්තා මම ඉතින් මේ ටික පොඩ්ඩක් එහාට මෙහාට කරලා මට ගැලපෙන විදිහට මගේ බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක සෙට් වෙන විදිහට මගේ ඉමේජ් ටික එඩිට් කරගත්තා ඉතින් ඔයාලට පුළුවන් මේ ටික පැනල් ටික ඕන විදිහකට වෙනස් කරගන්න වැරදුනොත් එහෙම ආයෙ තිබ්බ විදිහට හදාගන්න පුළුවන් වෙන හින්දා අපි දැන් බලමු මේක කම්පෙයාර් කරලා කලින් තිබ්බ විදිහත් එක්ක හරි මේ තියෙන්නේ කලින් ඉමේජ් එක තිබ්බ විදිහ මේ තියෙන්නේ අපි එක පස්සේ රීඩිසයින් කරගත්තාම පේන විදිහ ඉතින් මට නම් මේකේ ගොඩක් ඉම්ප්‍රූව්මන්ට් එකක් බලා ගන්න පුළුවන් වෙනවා ඉතින් අපි දැන් මේක ඕකේ කරලා බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක බලමු හරි ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ ඉමේජ් එක කොච්චර බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක සෙට් වෙනවද කියලා ඉතින් දැන් අපිට පුළුවන් මෙයාලව පොඩ්ඩක් රීසයිස් කරගන්න හරි මම හිතනවා මේ වගේ සයිස් එකකට දාගත්තොත් වඩාත් හොඳ වෙයි කියලා හරි මම මේ වගේ තැනකින් මෙයාලව පොසිෂන් කරගන්නවා ඊට පස්සේ මම මේක ඩිසයින් එක පිටිපස්සට මේකට තවත් ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් දෙන්න ඕනේ හින්දා මේ ඩිසයින් එකේ නමත් ගෝල්ඩන් ෆයර් කියලානේ තියෙන්නේ ඒකින්ද මම එතන දැන් ගාල්ල ගිනි ගත්තට වැඩක් නැහැ මේක ගින්න නිවන්නත් කට්ටියක් ඉන්නේ බෑ ඉතින් ඒකට මම ඇවට බෑන්ඩ් එකකින් ආපු ෆයර් ට්‍රක් එකක් දාන්න තමයි සූදානම් වෙන්නේ ඉතින් ඒ ෆයිල් එක තියෙන්නේ ඇසෙස්ට් වල ට්‍රක් කියන එකක් තමයි මේ තියෙන්නේ ඒ ට්‍රක් එක ඔයාලට පුළුවන් මේකට ඉම්පෝර්ට් කරගන්න ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේ ට්‍රක් එක බෑග්ග්‍රවුන්ඩ් එකට උඩින් දාගන්න එක ඊට පස්සේ මම මේක පොඩ්ඩක් රීසයිස් කරගන්න මේ විදිහට පොඩ්ඩක් ඇද ගාලා හිම ගන්න හරි ඉතින් මම මේ විදිහට මේක පොසිෂන් කරගත්තා ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන පොඩි අවුලක් තියෙනවා මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ මේ යට හරිය ෂැඩෝ එක පොඩ්ඩක් අවුල් ගිහින් තියෙන්නේ ඉතින් මම ඒකට ෂැඩෝ එකක් වෙනම ඇඩ් කරගන්නවා මම ඒකට අලුතින් ලේයර් එකක් ඇඩ් කරගෙන මගේ බ්‍රෂ් ටූල් එක පාවිච්චි කරලා මගේ කලර් එක මම මෙතන බ්ලැක් සෙට් කරන්න ඊට පස්සේ මම මෙතනින් පොඩි බ්‍රෂ් එකක් දාගන්නවා ඊට පස්සේ ඒකේ ඔපැසිටි එක චුට්ටක් මේ විදිහට අඩු කරගන්නවා. හරි. දැන් එච්චර ලොකු අවුලක් මට නම් පේන්නේ නැහැ. ඊට පස්සේ අපි මේකේ ලෝගෝ එක මේකට අප්ලෝඩ් කරගමු. ඉතින් ඒක ඔයාලට පුළුවන් මෙන්න මේ ලෝගෝ කියන ෆෝල්ඩර් එකකින් ගන්න. මෙතන goal on fire කියලා තියෙන අපේ මේන් ලෝගෝ එක. හරි. ඒක අපි මෙහෙම මැද්දෙන් ඉම්පෝර්ට් කරගමු.
හරි ඔන්න ඔය විදිහට තමයි අපේ ලෝග එක මෙතනින් දාගත්තට පස්සේ බලාගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ අපේ මේ ආටිස්ට්ලාගේ නේම් ටික අපි තාම හදාගත්තේ නැහැ. අපි ඒක හදාගන්න ඕන ගොඩක් ඉක්මනට. මොකද නැත්තම් මේ වැඩේ ටිකක් අවුල් යන හින්දා. ඉතින් අපි මුලින්ම මේවට ලේයර්ස් ටික ගෲප් කරගමු. නැත්තම් අපේ ඉතිරි වැඩවලට මේක ගොඩක් අමාරුයි. ඉතින් මම මුලින්ම බෑග්ග්‍රවුන්ඩ් එක ගෲප් කරගන්නවා බෑග්ග්‍රවුන්ඩ් කියලා. මේමයි. ඉතින් ඔයාලා ගෲප් කරන හැටි තාම දන්නේ නැත්නම් ඔයාලා මේක අලුතෙන් නම් Photoshop ඉගෙන ගන්න. ඔයාලට පුළුවන් ලේයර්ස් දෙකක් සිලෙක්ට් කරගන්න control එකත් shift එකත් එක්ක. ඔයාලා දැනට සිලෙක්ට් කරගෙන ඉන්න ලේයර් එක සහ ඔයාලට සිලෙක්ට් වෙන්න ඕන ලේයර් එකත් එක්ක වෙන්න ඕන ලේයර් එක ළඟට ගිහිල්ලා shift එකත් එක්ක mouse එක click කරාට පස්සේ ඒ දෙකම select වෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් control එකයි G එකයි දීලා මේක group එකක් බවට පත් කරගන්න. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඒක rename කරගන්න එක double click කරාට පස්සේ rename වෙනවා. හරි. ඉතින් මෙයාලගේ name ටික දාගන්න මම name box එකක් පාවිච්චි කරනවා. ඒ name box එක ගන්න ඔයාලට පුළුවන් elements කියන folder එකේ ඇතුලේ තියෙන මෙන්න මේ දෙකෙන් කැමති එකක් පාවිච්චි කරන්න. ඉතින් මම මෙන්න මේ දෙවෙනි image එක තමයි use කරන්නේ. මොකද මට අනිත් එක ඊට පස්සේ තියෙන tickets වලදී ඕන වෙයි කියලා මම හිතනවා. හරි. මේ වගේ size එකකට ආවට පස්සේ මම ඔහොම තියාගන්නවා. ඊට පස්සේ මේක ටිකක් zoom කරගෙන මම මෙතනින් text එක දාගන්නවා මෙයාලගේ නම මේ විදිහට වස්ති කියලා. ඊට පස්සේ මම එතනින් color එක වෙනස් කරනවා white වලට. color එක white දීලා okay කරනවා. ඊට පස්සේ control එකයි T එකයි දීලා මේ වගේ character menu එක ගන්නවා. ඊට පස්සේ මම කරන්නේ මෙතනින් font එක Arial වල තියෙන font එක Arial තියලා මෙතන regular වලට ගිහිල්ලා මෙතනින් bold italic දෙනවා. හරි. දැන් වැඩේ හරි. ඊට පස්සේ මට කරන්න තියෙන්නේ මේක මෙහෙම ගේන එක විතරයි. හරි. මේක name box එකට center වුණාට පස්සේ මම මේක තව ටිකක් කුඩා කරගන්නවා. ඊට පස්සේ මම මේ ටෙක්ස්ට් එක ෆුල් කැපිටලයිස් කරනවා. මට ඒක කරන්න අමතකුණා. මම ආයෙත් කැරක්ටර් මෙනු එකට ගිහිල්ලා මෙතනින් මෙන්න මේ T කැපිටල් T දෙකක් තියෙන එක සිලෙක්ට් කරනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේක ෆුල් කැපිටල් වලින් තමයි තියෙන්නේ. අපි ආයෙ අමුතුවෙන්ම කැපිටල් කැප්ස් ලොක් ඔබාගෙන ටයිප් කරන්න ඕනේ නැහැ. අපි සිම්පල් නිකම්ම ටයිප් කරලා මේක කැපිටල් කරගන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ මම මේක මගේ පහසුව සඳහා මගේ මේ යට name box එක සහ මම මේ වස්ස කියලා ටයිප් කරගත්තු text දෙකම group එකකට දාගන්නවා name කියලා. ඊට පස්සේ මම ඒකෙම duplicate එකක් කරගන්නවා control J press කරලා. ඊට පස්සේ මම transform tool එක අරගෙන ඒක මේ විදිහට අනිත් කට්ටිය ළඟට අරගෙන යනවා. ඊට පස්සේ මේක මම මෙතනින් පියත් කියලා වෙනස් කරනවා. ඊට පස්සේ මම ඒකත් මේ විදිහට ගානට center කරගත්තට පස්සේ මම ඒ group එකත් duplicate කරලා ඒක අරන් යනවා අමේඩියා ගාවට. ඊට පස්සේ මම ඒක මෙතනින් අමේඩියා කියලා මේ විදිහට වෙනස් කරගන්නවා. ඊට පස්සේ මම ඒකත් මේ විදිහට center කරගන්නවා. ඔය විදිහට මම මේ හැමෝටම මේ name box ටික දාලා මෙයාලගේ name ටික ලබා දෙනවා. Expect it. Once it's in your mind, it's infectious. So fight for your life and reject it. හරි. ඉතින් මම මේ විදිහට හැමෝගෙම නම් ටික මෙතනින් ඇඩ් කරගත්තා. දැන් අපිට ආටිස්ට්ලාගේ group එක සම්පූර්ණයෙන්ම finish කරගන්න පුළුවන්. ඊට පස්සේ මම කරන්නේ මේ group මේ layer palette එකට ඇවිල්ලා මෙතනින් මේ මම දාගත්ත name සහ මගේ මේ අපේ full artistලා ඉන්න මේ layer එක මම ආය artist කියලා වෙනස් කරගන්න. ඊට පස්සේ මම මේ ඔක්කොම group එකක් කරගන්නවා control G දීලා. ඊට පස්සේ මම ඒක rename කරගන්නවා artist කියලා. ඊට පස්සේ මම කරන්නේ මේකේ මේ event එක කරන කට්ටියව කරන company එක මෙතෙන්ට add කරගන්න එක. ඉතින් ඒකට පුළුවන් ඔයාලට අපේ folder එකට ඇවිල්ලා ඒකේ තියෙනවා logos කියලා. logo එකේම තියෙනවා avatar logo සහ මෙන්න මේ විදිහට line event කියලා. අපි මෙතනින් band එකයි line events කියන එකයි මෙතනින් drag and drop කරගෙන ඒ දෙකම අපේ foot එක විදිහට පාවිච්චි කරමු. හරි. මගේ image දෙක මේ විදිහට මගේ Photoshop එකට දැන් ඇවිල්ලා තියෙන්නේ. මම දැන් කරන්නේ මේ avatar sorry මුලින්ම කරන්නේ මෙන්න මේ avatar කියන එක resize කරගෙන මේ පැත්තෙන් තියා ගන්නවා.
සාමාන්‍ය සයිස් එකකට හදා ගන්නවා ඒක මම. හරි ඔය වගේ සයිස් එකකට තිබ්බට පස්සේ මට ඇති කියලා හිතෙනවා. ඊට පස්සේ මම මෙතනින් ලයින් යුනිට්ස් කියන එක ඒ වගේ සයිස් එකකටම ගන්නවා. හරි ඊට පස්සේ මම ඒක මේ පැත්තට අරගෙන එනවා. හරි ඉතින් අපි තව චුට්ටක් ඒක පොඩි කරගමු ඕනම නම්. හරි ඊට පස්සේ මම මේක ආයෙත් මේ විදිහට දෙපැත්තට කරගන්නවා. හරි දැන් වැඩේ හරි. දැන් අපේ ෆූට් එකත් හදාගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේ යාළගේ date and time ටික දාගන්න එක මේ event එක පැවැත්වෙන දිනේ පිළිබඳව. ඉතින් මම මෙතනින් නිකන් normal දිනයක් පාවිච්චි කරන්නේ මේ event එකේ ඇත්තම දිනයක් නෙමෙයි. මම මෙතෙන්දී නිකන් normal දිනයක් දාගන්නම් 15 කියලා. ඊට පස්සේ මම අර ඔයාලට පල්ලෙහා description එකේ දාලා දෙනවා download link එක font එකේ. මෙන්න මේ font එකේ ඔයාලට පුළුවන් පල්ලෙහා description එකේ link එකෙන් ගිහිල්ලා මෙන්න මේ font එක download කරගන්න. එහෙම කරොත් එහෙම ඔයාලට මේ වැඩේ ගොඩක් ලස්සනට කරගෙන යන්න පුළුවන්. හරි ඉතින් මම මේක තව ටිකක් කරගන්නවා. මම මෙතනදී 167ක් පාවිච්චි කර තියෙනවා points. ඊට පස්සේ මම මේක මෙහෙම තියාගෙන මේකට පොඩි look එකක් දෙන්න ඕන හින්දා පොඩි rusty metal image එකක් clip in mask කරනවා. එතකොට අපිට මේක තව ටිකක් ගොඩක් ලස්සනට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට තියෙන්නේ assets වල තියෙනවා rusty metal කියලා මේ වගේ image එකක්. ඔයාලට තියෙන එක drag and drop කරගන්න. ඉතින් ඒක drag and drop කරනාට පස්සේ මේ විදිහට තමයි ඔයාලට පෙන්නන්නේ. ඔයාලට පුළුවන් ඒක resize කරගෙන මේ වගේ අපේ 15 ළඟට ගෙනල්ලා අත්තර ගන්න. හරි මම මේ වගේ තැනකින් තියලා මේක එන්ටබල පොසිෂන් කරගන්නවා. ඊට පස්සේ මම කරන්නේ මගේ මේ උද තියෙන රස්ට් මෙටල් කියන මගේ මේ ඉමේජ් එක පල්ලෙහා තියෙන 15 වලට ලේයර් මාස්ක් කරගන්න එක. ක්ලිපින් මාස්ක් කරගන්න එක. ඔයාලට බලන්න ලයිට් ක්ලික් කරලා ක්‍රියේට් ක්ලිපින් මාස්ක් දෙන්න. ඊට පස්සේ බලා ගන්න පුළුවන් මේ විදිහට අපේ ඉමේජ් එක මේකට ක්ලිපින් මාස්ක් වෙන හැටි. ඉතින් මම මේක තව චුට්ටක් එහාට මෙහාට කරලා ටිකක් හදා ගන්නම් පොඩි ලුක් එකක් එන විදිහට මේකට. හරි මම හිතනවා දැන් නම් වැඩේ හොඳයි කියලා. හරි ඉතින් මට හිතෙන්නේ මෙහෙම තියෙද්දි ඉමේජ් එක මේ අපේ 15 කියන ටිකක් පොඩි ලුක් එකක් ඇවිත් තියෙන ඩිසයින් එකත් එක්ක යන විදිහේ. දැන් මම කරන්නේ අපේ ලේයර් පැලට් එකට ඇවිල්ලා මම හැමතිස්සෙම මේ වැඩේ කරනවා. අපේ ලේයර් පැලට් එක නිතරම පිළිවෙලකට තියා ගන්න ඕන. මොකද නැත්නම් අපි ආයෙත් මේ ඩිසයින් එක කවදා හරි එඩිට් එකකට පාවිච්චි කරද්දි අපිට මේ දේවල් කොහෙද තියෙන්නේ කියන එක සහ මේක කවදා වෙලා තිබ්බොත් එහෙම අපිට ගොඩක් අමාරුයි මේ ඩිසයින් එක ආයෙ වෙනසක් කරගන්න. ඒකින්ද මම මෙතෙන්දී logo කියන එක මෙතනින් group කරගන්නවා. මෙතෙන්දී logo කියලා අදහස් කරේ මම මේ goal on fire කියන එක මම ඒක header logo කියලා මේ විදිහට rename කරගන්නවා. ඊට පස්සේ මේ avatar එකේ සහ line events එකේ logos දෙක මම මෙතනින් footer කියලා group කරගන්නවා. අන්තිමටම මම මේ අලුතින් හදාගත්ත පොඩි effect එකක් දාලා හදාගත්ත text එක මම group කරගන්නවා txt කියලා. හරි ඊට පස්සේ මම ඒකෙම duplicate එකක් අරගන්නවා. අරගෙන මම ඒක control t දීලා මේ විදිහට transform කරගන්නවා. හරි මම ඒක ටිකක් කොඩි කරගත්තේ මම මෙතනින් 15 කියන එකේ th එක දාගන්න උඩින්. එතකොට මට පොඩි look එකක් මේකට ගන්න පුළුවන් වෙන හින්දා මොකද අපි මේක හැමතිස්සෙම group කරගෙන පාවිච්චි කරද්දි අපිට ඕනම වෙලාවක මේ වගේ duplicate එකක් ගන්න වුණාම අපිට ගොඩක් ලේසි මේ වැඩේ කරගෙන යන්න. හරි ඉතින් ඒක transform වුණාට පස්සේ මම control මම T press කරලා keyboard එකේ T press කරලා text tool එක අරගෙන මම මෙතෙන්ට ගිහිල්ලා මේ ඔක්කොම set කරලා th කියලා type කරගන්නවා. හරි ඊට පස්සේ මම කරන්නේ මගේ ඒ group එක ටිකක් පොඩි කරගෙන මේ උඩට ගන්න එක. හරි ඉතින් ඔයාලට පේනවා ඇති මේක උඩට ගත්තට පස්සේ අපිට මේ ටෙක්ස්ට් දෙකම පැහැදිලි නෑ. මොකද අපි මේ බිල්ඩින් එකත් එක්ක කලර්ස් ටිකක් අවුල් යන හින්දා. ඉතින් ඒකට මම කරන්නේ
මේ ගෲප් වලට පොඩි ෂැඩෝ එකක් දෙන එක. ඒකට අපිට පුළුවන් මේ විදිහට අපේ ලේයර් ස්ටයිල් වලට එන්න. ඊට පස්සේ මම කරන්නේ මෙතනින් drop shadow කියන ඔප්ෂන් එකට ක්ලික් කරලා shadow එකක් ඇඩ් කරගන්න එක. ඉතින් මෙතෙන්දී මම ටිකක් මේක වෙනස් කරගන්න. size එක එහෙම ඒ වගේම opacity එකත් මම ටිකක් වැඩි කරගන්න. හරි. ඔයාලට පේන්නේ නැති දැන් මගේ අර කලින් පෙන්වන්නේ නැහැ මේ ටෙක්ස්ට් එක. නමුත් දැන් පොඩි පැහැදිලි ගතියක් තියෙනවා. ඊට පස්සේ මම මෙතන මේ මගේ පල්ලෙහා මේ 15 වලටත් මම ඒ shadow එකම ඇඩ් කරගන්නවා. එතින්දී අපිට පොඩි opacity එක ටිකක් වැඩි. අපි ඒක ටිකක් අඩු කරගමු. හරි. ඔය වගේ තත්ත්වයකින් මම තියාගෙන ඕකේ ක්ලික් කරනවා. හරි. ඉතින් ඕකේ ක්ලික් කරාට පස්සේ අපිට මේ වගේ shadows දෙකම ඇඩ් වෙලා තියෙනවා. ඊට පස්සේ මම කරන්නේ මෙතනින් අපේ මේක පැහැත්තෙන month එක ඇඩ් කරගන්න එක. ඉතින් මම මෙතනින් March කියලා ඇඩ් කරගන්නම්. මම ඒකටත් මගේ මේ අපි අර වෙනම එඩිට් කරගත්ත group එකම පාවිච්චි කරනවා. මම ඒකට මේකෙම ඩුප්ලිකේට් එකක් ගන්නම් මේ txt කියන එකේ අරගෙන ඒක මම control t විදිහට transform කරගන්නවා පල්ලෙහාට. ඊට පස්සේ මම මෙතනින් type කරගන්නවා December කියලා. හරි. ඒක ටිකක් මට ලොකු වැඩි හින්දා size එක මම මේක පොඩි කරගන්නවා මේ 15 කියන එකේ size එකටම. size එක කියන්නේ ඒ දිගට. ඊට පස්සේ මට මේ වගේ look එකකට ආවට පස්සේ මම කරන්නේ ඒ group එක control t විදිහට select කරලා මේ වගේ මෙතෙන්ට අරන් එන එක. ඊට පස්සේ මම මේක මේ විදිහට තව ටිකක් group කරගන්නම් මේ th එන හැටියට එනකම්. හරි. දැන් මට කරන්න පුළුවන් මේකට මේකේ තියෙන shadow එක තව පොඩ්ඩක් වැඩි කරගන්න. මොකද මේක opacity තව පොඩ්ඩක් වැඩි කරොත් එහෙම අපිට මේක තව ටිකක් පැහැදිලිව පේන්න ගන්නවා. හරි. දැන් අපිට මේක ගොඩක් පැහැදිලි. දැන් වැඩි ගොඩක් හොඳයි. ඊට පස්සේ මම මෙතන location එක මේක අනිවාර්යෙන් ඇඩ් කරගන්න එපේ. location එකට කලින් time එක ඇඩ් කරගන්න. time එක ඇඩ් කරගන්න මම පොඩි rectangle එකක් හද ගන්නවා. rectangle හද ගන්න අපි rectangle tool එක ගන්නවා. ඒකට ඔයාලගේ keyboard එකේ U අකුර press කරන්න පුළුවන්. U අකුර press කරාට පස්සේ ඔයාලට ඇදෙන්න ඕන size එකෙන් ඔයාලට මේ විදිහට rectangle එක mark කරන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතන මේ size එකේ rectangle එක mark කරලා මෙතනින් පොඩි border radius එකක් දෙනවා. pixel 10ක වගේ අපි 20ක් විතර දෙමු. හරි. pixel 20ක border radius එකක් දුන්නාට පස්සේ ඔයාලට පුළුවන් computer එකේ ඔයාලගේ Photoshop එකේ move tool එක ගන්න V අකුර press කරලා ඊට පස්සේ මම මෙතනින් මේක ඇතුලේ මගේ time එක දාගන්නවා මේ event එක තියෙන. ඉතින් මම මෙතනින් මේම type කරගන්නම් 7:30 pm onwards කියලා. හරි. ඉතින් ඒකෙදී මම මේ ෆොන්ට් එක වෙනස් කරගන්නවා Arial කියන ෆොන්ට් එකට. ඉතින් ඔයාලා බය වෙන්න එපා මේ ෆොන්ට් එක අනිවාර්යයෙන්ම ඕනෑම කම්පියුටර් එකකට install Windows install කරද්දී normally install වෙන ෆොන්ට් එකක්. ඒකින්ද ඔයාලා මේක අමුතුවෙන් හොයන්න ඕනේ නැහැ. ගොඩක් වෙලාවට මේක auto ඔයාලගේ කම්පියුටර් එකත් එක්ක එනවා. හරි. ඉතින් මම ඒක පොඩ්ඩක් resize කරගත්තා. resize කරගත්ත කියන්නේ පොඩ්ඩක් කුඩා කරගත්තා. ඊට පස්සේ මම මෙතෙන්දී මගේ rectangle එක ලොකු වැඩි වගේ. ඒකින්ද මම ඒක තා චුට්ටක් කුඩා කරගන්නවා. හරි. මේ වගේ තත්යකට ආවට පස්සේ මම satisfy වෙන හින්දා මම කරන්නේ මේ rectangle tool එකට පොඩි look එකක් දෙන්න හදන එක. මෙතෙන්දී ඔයාලට මේ වගේ drop shadow එකක් බලා ගන්න පුළුවන් වෙන එකක් නැහැ. මේක මම කලින් add කරගත්ත එකක්. ඔයාලගේ drop shadow එක මේ විදිහට normally තමයි add වෙන්නේ. ඒකට ඔයාලට කරන්න පුළුවන් drop shadows මෙහෙම ඔයාලගේ Photoshop එකේ ඕන තරම් හදන්න පුළුවන්. ඔයාලට තියෙන්නේ මේ plus button එකට click කරන්න. ඊට පස්සේ ඔයාලට ඒ වගේම තවත් drop shadow කියලා එකක් option එකක් ලැබෙනවා. ඔයාලට පුළුවන් මේක ඔයාලා කැමති විදිහට customize කරගන්න. මොකද අපි අර කලින් customize කරන්න ගියොත් එහෙම අපිට හදිස්සියකට shadow එකක් හදා ගන්න බැරි වෙනවා ඕන විදිහට. මෙතෙන්දී මම කරන්නේ
ඔපැසිට එක මේ වගේ ගානකට තියෙද්දි මේකේ ස්ප්‍රෙඩ් එක ෆුල් දාගන්න එක. ඊට පස්සේ මම මෙතනින් සයිස් එක මේ විදිහට අඩු කරගෙන මේකේ ඩිස්ටන්ස් එක චුට්ටක් දෙනවා පික්සල් 3ක් විතර මේ තිබ්බ ගානත් හොඳයි. ඊට පස්සේ මම මේකේ ඇන්ගල් එක චුට්ටක් මේ විදිහට හදා ගන්නවා. හරි. තව ටිකක් සයිස් එක පොඩි කරත් හොඳයි වගේ මට හිතෙන්නේ. හරි. මේ වගේ ගණන් හොඳයි. ඊට පස්සේ මම කරන්නේ මෙතනින් කලර් එක තැබිලි පාටක් සිලෙක්ට් කරන එක. ඉතින් මේකට ගොඩක් හරියන්නේ තැබිලි පාට තමයි. ඒකින්ද මම මේ විදිහට තැබිලි පාටම මේකට යූස් කරනවා. රතුණක් අවුලක් නැහැ. හරි. මම මේ විදිහට ෂැඩෝ එකක් දුන්නට පස්සේ මට පොඩ්ඩක් සැටිස්ෆයි වගේ දැන් ඒක අවුලක් නැහැ. ටිකක් හොඳ මට්ටමක තියෙනවා කියලා මට හිතෙනවා. මෙහෙම ඉතින් ඔයාලා ඩිසයින් කරද්දී ඔයාලට අනිවාර්යෙන් ඒක කළම තමයි බලන්න ඉන්නේ මොන වගේ රිසල්ට් එකක්ද අපිට හම්බ වෙන්නේ කියලා. ඒකින්ද ඉතින් ඔයාලත් ඒ වගේ කරලා බලන්න. දැන් මම මේක පොඩි කරගත්තට පස්සේ මට ඒක අවුල් වගේ දැනෙනවා. ඒකින්ද මම මේකේ ආයෙත් සයිස් එක චුට්ටක් අඩු කරගන්නවා. හරි. ඊට පස්සේ මම කරන්නේ මේක තියෙන ලොකේෂන් එක ඇඩ් කරගන්න එක. ඉතින් මම මෙතනින් අලුත් ටෙක්ස්ට් එකක් දාගන්නවා. මේ ටෙක්ස්ට් එක මම ටයිප් කරගන්නේ ඔස්ෆෝඩ් කියන ෆොන්ට් එකකින්. මේ ඔස්ෆෝඩ් කියන ෆොන්ට් එකත් ඔයාලගේ කම්පියුටර් එකටම ඕටෝ එනවා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ මම ඒක ලින්ක් එකක් දාලා දෙන්නම්. ඔයාලට පුළුවන් එහෙම ඔයාලගේ කම්පියුටර් එකට නැත්නම් ඒක ඉන්ස්ටෝල් කරගන්න. ඉතින් මම මෙතෙන්දී මම මේක ගෝලොන් 5 කියන හින්දා මේක ගාලේ තියෙන ඉවෙන්ට් එකක් හින්දා ගාලේ සාමාන්‍යයෙන් සමනල ග්‍රවුන්ඩ් එක තමයි මේ වගේ වැඩවලට පාවිච්චි කරන්නේ. ඒ හින්දා මම මෙතනින් සමනල කියන එක මුලින් ගහලා ග්‍රවුන්ඩ් කියන එක පස්සේ ගහ ගන්න. ඒකින්ද මම මේක පොඩ්ඩක් රීසයිස් කරනවා මට ගැලපෙන විදිහට. ඊට පස්සේ මම මේකේ ෆොන්ට් එක වෙනස් කරනවා මෙතෙන්ට ගිහිල්ලා ඔස්වෝල්ඩ් කියන එකට. හරි. මම ඔස්වෝල්ඩ් මීඩියම් එක තමයි යූස් කරන්නේ. ඊට පස්සේ දැන් මම මේක ඔස්වෝල්ඩ්ට වෙනස් කරාට පස්සේ මේකේ සයිස් එක ටිකක් තව ටිකක් අඩු වුණා. ඊට පස්සේ මම මෙතනින් මේක මේ විදිහට ට්‍රාන්ස්ෆෝම් කරගන්න ගැලපෙන ආකාරයට. හරි. ඊට පස්සේ මම මේකේ control J දීලා මේකෙම ඩුප්ලිකේට් එකක් අරගෙන මේක පල්ලෙහාට ගන්නවා. ඊට පස්සේ මම මෙතනින් අර ground කියන එක ගහ ගන්නවා. හරි. ඊට පස්සේ මම කරන්නේ මෙතන medium එකට මම පාවිච්චි කරේ oswald medium කියන එකනේ. මම මෙතනින් oswald regular කියන එකට මේක change කරගෙන මෙතන අපි ටෙක්ස්ට් වෙනස් කර කර හිටියේ character menu එකේ. මම මෙතනින් මේකේ අකුරු අතර පරතරය මේ විදිහට ground කියන එක ළඟට D එකකින් වැඩි කරනවා. හරි. දැන් වැඩේ ගොඩක් ලස්සනයි. දැන් අපිට මේ වැඩේ ගොඩක් අතින් ගොඩක් දුරට ඉවරයි. 90%ක්ම ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේකේ ටිකට් ප්‍රයිසස් ටික ඇඩ් කරන එක විතරයි. ඉතින් ඒකත් අපිට කරන්න පුළුවන්. අපි මුලින්ම දාගමු මෙතනින් ටෙක්ස්ට් එක ටිකට්ස් කියලා. මේ විදිහට ටිකට්ස් කියලා දාගෙන මම ඒකේ ෆොන්ට් එක වෙනස් කරගන්නවා. අපේ අර මම ඔයාලට පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාන ෆොන්ට් එකට අපේ මේන් ෆොන්ට් එකට. ඊට පස්සේ මම මෙතනින් ඒක 0 දාගන්න. මේක වයිට් තිබ්බට ගැටලුවක් නැහැ. සාමාන්‍යයෙන් ඔයාලට කැමති කලර් එකක් මේකට යූස් කරන්න පුළුවන්. නමුත් ටිකක් ගැලපෙන්නේ මෙතෙන්දී වයිට් තමයි. මොකද මේ ඩිසයින් එකේ පාට හින්දා මේ ඩිසයින් එකේ ගොඩක් කලර්ස් තියෙන හින්දා අපි මොකක් හරි තද පාටක් එහෙම යූස් කරොත් එහෙම මේක පැහැදිලි නැති වෙනවා යූසර්ට. මොකද අපි ඩිසයින් එක බලන විදිහට නෙමෙයි මේක යූසර් බලන්නේ ෆෝන් එකෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන කම්පියුටර් එකකින් වෙන්න පුළුවන්. ටැබ් එකකින් වෙන්න පුළුවන්. එක එක ඩිවයිසස් වලට කලර්ස් පෙන්වන විදිය ගොඩක් වෙනස් සහ ටිකක් අමුතු හින්දා අපිට පුළුවන් මේකට white use කරන එක තමයි ගොඩක්ම හොඳ. මම ඉතින් ටිකට්ස් කියලා ඇඩ් කරගත්තා. ඊට පස්සේ මම කරන්නේ අර name box එකට දාගත්තා වගේම තව box එකක් ඔයාලා දකින්න තියෙනවා. අන්න ඒ box එක මම මේ ටිකට්ස් වල prices දාන්න use කරනවා. එතකොට අපිට ගොඩක් ලොකු improvement එකක් අපේ design එකට ගන්න පුළුවන්. ගොඩක් ලස්සන කරගන්න පුළුවන් අපේ design එක. මේ විදිහට elements 2 කියලා තියෙන image එක මම මෙතෙන්ට add කරගන්නවා.
ඊට පස්සේ මේක ඇඩ් කරනාට පස්සේ මම මේක ට්‍රාන්ස්ෆෝම් කරගන්නවා මේ විදිහට. හරි තව ටිකක් පොඩි කරගන්න. මේක තව ටිකක් ලොක් කරගන්නවා උඩ හරියෙන්. මොකද මට මේක ප්‍රයිස් එකක් දාන්න ඕන හින්දා. හරි මේ වගේ සයිස් එකකින් තිබ්බහම නම් ගොඩක් සැටිස්ෆයි වෙනවා මම මුලින්ම එක බොක්ස් එකක් ක්‍රියේට් කරගෙන ඊට පස්සේ අනිත් බොක්ස් ටික ඒවෙන් ඩිසයින් කරගන්නම්. ඒක තමයි තියෙන හොඳම ක්‍රමය. හරි ඉතින් මම මෙතන ඇඩ් කරගන්නම් මුලින්ම ස්ටෑන්ඩින් කියලා දාමු. ඊට පස්සේ මම මෙතනින් පොඩ්ඩක් සයිස් එක ටිකක් පොඩි කරගන්නම්. හරි මෙහෙම තිබ්බොත් එහෙම ටිකක් පොඩි ලුක් එකක් තියෙනවා වගේ. ඒකින්ද මම මෙතනින් ඊට පස්සේ ප්‍රයිස් එක දාගන්න LKR 3000යි කියලා. හරි දැන් නම් වැඩේ හරි වගේ. මේක මෙතෙන්ට තව ටිකක් පල්ලෙහාට ගන්නම්. මේකත් තව ටිකක් ලොකු කරගන්නම් මම. සයිස් එක පොඩි වැඩි වගේ. මේකත් තව ටිකක් ලොකු කරගන්න. හරි දැන් මම කරන්නේ මේකටත් ෂැඩෝ එකක් ඇඩ් කරගන්න එක. ඉතින් මම ස්ටෑන්ඩින් කියන එක ඩබල් ක්ලික් කරලා බ්ලෙන්ඩින් ලේයර් ස්ටයිල් වලට යනවා. ලේයර් ස්ටයිල් වලින් මම මේකේ ඩ්‍රොප් ෂැඩෝ එකක් දෙනවා පොඩි. ඔපැසිටි එක ටිකක් අඩු කරගන්නවා. බොහොම පොඩි එකක් මම දෙන්නේ. ඊට පස්සේ LKR 3000 කියන එකට ඩ්‍රොප් ෂැඩෝ එකක් දෙනවා. ඒකත් අර විදිහටම ගොඩක් ලොකු ඩ්‍රොප් ෂැඩෝ එකක් නෙමෙයි. නමුත් සාමාන්‍ය ආකාරයකට තියා ගන්නවා. හරි. දැන් මම කරන්නේ මම මේ එක ටිකට් එකක් හදලා ඉවරින්ද මේකෙම ඩුප්ලිකේට්ස් අරගන්න එක. මොන දැන් ඔයාලට පේනවා ඇති අපේ ලේ පැලට් එක ආයෙත් අවුල් ගිහින් තියෙන්නේ. අපි එක දිගට ඩිසයින් එක හදාගෙන ගියා බැලුවේ නෑ මොකක්ද උනේ කියලා. ඔයාලට පේනවා ඇති දැන් රෙක්ටැන්ගල් එක සහ මේ අපි මෙතන ඩේට් එක හදපු එකේ 7:30 pm onwards කියන එක ගොඩාක් උඩ තියෙන්නේ. අපි දැන් මේ දෙක එකතු කරලා හදමු. මේක හදමු අපි ටයිම් කියලා. ඊට පස්සේ මේක අපේ ලොකේෂන් එක මම ඒකත් control J දෙනවා. මෙහෙම ක්ලික් කරලා control G දීලා ලොකේෂන් කියලා මෙහෙම ටයිප් කරනවා. ඊට පස්සේ මේක අපේ T title එක ඊට පස්සේ මම මෙතනින් මගේ මේ හදාගත්ත ටිකට් බොක්ස් එක ඒ කියන්නේ මෙන්න මේ එලිමන්ට් එක සහ ඉන්ස්ටෑන්ඩින් කියන එකයි LKR 3000 කියන එකයි මෙහෙම ඔක්කොම සිලෙක්ට් කරලා control G දීලා අලුතෙන් group එකක් හදා ගන්නවා. ඒ group එකේ නම වෙන්නේ ටිකට් කියන එක. ඊට පස්සේ මම ටිකට් කියන එකේ තනිකර ඩුප්ලිකේට් එකක් අරගෙන මේ විදිහට ඒක මැදට අරන් එනවා. මැදට කියන්නේ මේ පොඩි ස්පේස් එකක් තියලා ඒක මෙහෙම අරන් එනවා. ඉඩගෙන ඔයාලා බය වෙන්න එපා. අපිට මේක ඕන වෙලාවක රේස් ට්‍රාන්ස්ෆෝම් කරන්න පුළුවන් හින්දා. ඊට පස්සේ මම කරන්නේ මෙතනින් සීට් කියලා දාගන්නවා. ඊට පස්සේ මම මේක 5000ට චේන්ජ් කරනවා. ආයෙත් මම මේකෙම ඩුප්ලිකේට් එකක් අරගන්නවා. අරගෙන මෙහෙට ගෙනල්ලා මේක මම වෙනස් කරනවා VIP කියලා. ඊට පස්සේ මම ඒක මේ විදිහට පොඩ්ඩක් පැත්තට ගෙනල්ලා මෙතන ප්‍රයිස් එක 8000කට චේන්ජ් කරනවා. හරි. ඊට පස්සේ මම මේ තියෙන තැන් වලට මේකෙන් පස්සේ මේකෙන් පස්සේ මේකෙන් කියලා පොඩි මේකක් යූසර් දෙන්න ඕනේ හින්දා මෙන්න මේ වගේ ඊතල වගේ දෙකක් පාවිච්චි කරනවා. ඔයාගේ කීබෝඩ් එකේ කමාවට උඩින් තමයි ඒක තියෙන්නේ. සෝරි තිතට උඩින් තමයි මේ සිම්බල් එක තියෙන්නේ. ඔයාලට පුළුවන් එක ඔයාලට ඇඩ් කරගන්න කැමති නම් නැත්තම් ඉන්න පුළුවන් නිකන්. ඔයාලට කැමති නම් මේක යූස් කරන්න පුළුවන්. එච්චර ලොකු දෙයක් නන් නෙමෙයි. අවශ්‍යම නැහැ, අත්‍යවශ්‍ය නැහැ අනිවාර්යයෙන්.
තව ටිකක් පොඩි කරගත්තොත් හොඳයි වගේ. මේක නම් ඇත්තටම උමනා නැති දෙයක් මම මේ කරන්නේ. නමුත් අවුලක් නැහැ. මේක දැම්මොත් වඩා හොඳයි වගේ. හරි. දැන් මම කරන්නේ මගේ මේ ටිකට් කොපි කියන එක විදිහට චුට්ටක් තමයි මේ පැත්තට කරගන්න. හරි. දැන් අපේ ටිකට්ස් ටික සම්පූර්ණයෙන්ම හැදිලි ඉවරයි. දැන් මම කරන්නේ මේ ටිකට්ස් ඔක්කොම සිලෙක්ට් කරලා මේක ට්‍රාන්ස්ෆෝම් කරලා මේක මැදට අරන් එන එක. control T තමයි මේක කරගන්නේ. ඔයාලා අලුතින් නම් එන්නේ ට්‍රාන්ස්ෆෝම් කරගන්න පාවිච්චි කරන්නේ control T. ඊට පස්සේ මම මේක තව ටිකක් පොඩි කරගන්නම් මේ ගැලපෙන ආකාරයට. දැන් වැඩේ සුපිරියටම හරි. ඉතින් මම හිතන්නේ දැන් අපි ඔක්කොම වැඩේ කරගෙන අවසන්. ඔව්. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි සම්පූර්ණයෙන්ම event post එකක design එක Photoshop පාවිච්චි කරලා මුල සිට අගට සුපිරියටම design කරගත්තේ. ඉතින් ඔයාලට මේක social media වලට එහෙම නැත්නම් hand bill-කට poster එකක් හදන්න මේ ඕනම දෙයකට මේකේ අදාළ වෙන pixel ටික වෙනස් කරලා මේක ඕන එකකට use කරන්න පුළුවන්. ඕන විදිහකට මේ වැඩේ කරගන්න පුළුවන්. ගොඩක් ලස්සන ඩිසයින් එකක් සහ ගොඩක් ප්‍රීමියම් ලුක් එකක් තියෙනවා. ඉතින් ඔයාලා Photoshop අලුතින් ඉගෙන ගන්න එනවා නම් ඒ වගේම ඔයාලා Photoshop දැනට ඉගෙනගෙන යන ගමන් නම් ඉන්නේ ඔයාලට මේක ටෙස්ට් කරන්න හොඳම හොඳ ඩිසයින් එකක් වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් මීට වැඩිය ලේසි ඩිසයින්ස් මගේ channel එකේ තියෙන Photoshop playlist එක හරහා ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලා අලුතින්ම Photoshop වලට එන කෙනෙක් නම් ඔයාලට අවශ්‍ය වෙන ගොඩක් දේවල් ඒ playlist එකේ තියෙනවා. අනිවාර්යෙන් ඒවත් ගිහින් බලන්න. ඉතින් මේ වැඩේ ගැන ඔයාලා හිතන දේ අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම තරහ නැතුව වීඩියෝ එකට ලයික් එකක් දාලා අපේ channel එකත් එක්ක subscribe කරලා එකතු වෙන්න කියලා මතක් කරන ගමන් යාළුවටත් share කරගෙන යන්න. එහෙනම් ඔයාලා හැමෝටම තාක්ෂණයෙන් පිරුණු හෙට දවසක්